මට කියන්න ඕනුනේ නිර්වාණ ධාතුව කියන එක බුද්ධ වචනේ වුණාට ඒකට විරුද්ධව අපි හිතන්නේ. ඒකයි බුදු වෙලා ධර්මයේ දේශනා කරන්න යද්දි එකපාරට දේශනා කරාද නෑ, පසුබට වුණානේ. කිච්චේන මේ අධිගතං අලන්දානි පකාසිතුං රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ. එමය කිව්වේ. කිච්චේන මේ අධිගතම මේක බොහොම මාරුවෙන් අවබෝධ කරේ. සාරා සංකේය කල්ප ලක්ෂයක් ඇස්ටිස් මස්ලේ දන් දෙමින් ඊටාම දීර්ඝ කාලයක් ඇවිල්ලා මේක මම තනියම අවබෝධ කරා. හලන්දානි පකාසිත ඒක දේශනා කරන තේරුමක් නෑ. ඇයි? රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ. තමන්ගේ දීපල වලට, වස්තු වලට, පවුලට, සමාජයට, තමන්ගේ රූපයට ඇලිලා බැඳිලා ගැලිලා ඒකේ ගිලිලා ඉන්න මේ සත්වයාට මේ ධර්මය අවබෝධ කරගෙන නිවන සැපයි කියලා ඒ නිර්වාණයට පත් වෙන එක ලේසි නෑ. මේක අතහර ගන්න අමාරුයි. පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු. මේක අවබෝධ කරන්න පීනන්නට ඕනේ එහා පැත්තට. එකපාර මේක කරන්න බෑ. මේකට අතහරින්නට ඕනේ. දන් දෙන්නට ඕනේ. සිල් රකින්නට ඕනේ. කෙලස් බැහැර කරන්නට ඕනේ. හුරු පුරුදු නැති කරගන්න. මේක පටිසෝතගාමි උඩුගම් බලා පීනන ගමනක් තියෙන්නේ. ඒ වගේම නිපුණං ගම්බීරං දුද්දසං අනුං අතිශය දැකීමට දුෂ්කරයි මේ නිර්වාණ ධාතුව. රාග රත්තාන දක්ඛින්ති තමෝ කන්දේන ආවුඨා. රාගයෙන් ලෝභයෙන් රත් වෙච්ච සත්වයා, මෝහයෙන් අන්ධ වෙච්ච සත්වයා මේක අවබෝධ කරන්නේ නැහැ. මේ බුද්ධ වචනයක් මේ තියෙන්නේ. බහුතරයක් සත්වයාගේ හිත තියෙන්නේ මේ කාම සම්පත්තිය කෙරෙහි. මේක යන්න අපි අද නිවනටපත් වෙනවා කියලා කැමැත්තෙන් හිටියත් මතක තියාගන්න. ඒකට මම අගය කරනවා. නමුත් එක පාට හදිස්සියේ කවුරු හරි තුවක්කුවක් කරලා මූණට එල්ල කරොත් බය වෙන්නේ නැද්ද? ගැස්සෙන්නේ නැද්ද? මොකක්ද ඒකට හේතුව? නාම රූප දෙක කෙරෙහි තියෙන බැඳීම වෙනවා. අපි නිවන් ඒක හොඳයි. නිවන් දකින්නට උත්සාහය තියෙන ඕනකම තිබුණා. ඒ ඕනකම උඩින් තියෙන ඕනකමක්. අපේ අනුසය මට්ටමින් අප්‍රහීන මට්ටමින් අපි මේකට බැඳිලා ඉන්නේ. ඒක නැති වෙන්නේ රහත් වෙනකොට. අනාගාමී වෙනකන් සසරත් එක්ක සම්බන්ධයි. ස්කන්ධයන්ගේ දුක සම්පූර්ණයෙන් දැනගෙන නැහැ. ඒ නිසා මතක තියාගන්න නිවන් දකින්න බලවත් ආසාව තියෙනක හොඳයි. ඒක තියෙන්නට ඕනේ. නමුත් එපමණකින් ඔබ ආසාව නැති කෙනෙක් නෙවෙයි. ආසාව නැතිවීම යනු තමන්ගේ නාම රූප දෙක කඩුවකින් දෙකට පැලුවත් රූපකය තැතිගැන්මක්, බයවීමක්, සන්ත්‍රාසයක් ඇති නොවෙනවා නම් අන්න නාම රූප කෙරෙහි ආසාව දුර වෙලා නිර්වාණ ධාතුව පිළිසරණ කොට සලකලා නාම රූපයන්ගේ නිරෝධය උට සැපයක්. ඒ කියන්නේ මරණ එක සැපයක් කියන එක නැවත නූපදීම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන ඒ සැපයක් ඉස්තේරුම් ගත්ත කෙනා. ඒ නිසා මතක තියාගන්න. මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ලෝකයාට ප්‍රිය ධර්මයක් නෙවෙයි. තමයි කතාව. ඒ නිසා අපි අගය කරනවා බණ අහන්න එන පිරිස. බණ අහන්න එනවා යනු යම් හෝ මේක තේරුම් අරගෙන මේ මාර්ගයේ යන්න ඕන කියන අදහසක් තියෙනවා. ඒක හොඳයි.